සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ එපිස 4 3 පදයේ කොටසකුයි. සමාදානයේ බැම්මෙන් ආත්මයන්ගේ එකමුතුකම පවත්වා ගන්නට උත්සාහ කරන මෙන් මම නුඹලාගෙන් ඉල්ලමි. එකමුතුකම කොහොමත් අලංකාරයි. නමුත් පෞල්තුමා එපිස ඇදිලිවන්තයන්ට ලියා ඇති ලිපියේ සඳහන් එකමුතුකම අසම සමයි. එපිස 4 සහ 5 වෙනි පදවල එතුමා එපිසවරුන්ට ධෛර්යය දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන් මෙන් ජීවත් වීමේ ඔවුන්ගේ කැඳවීම පිළිපදින ලෙස පවසමිනුයි. ඔවුන් සියලු ආකාර යටාත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද වර්ධනය වන විට ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් එකිනෙකා සමග එකමුතුකමින් සිටීමට ඔවුන්ට හැකියවනු ඇති බවද එතුමා පවසනවා. මේ ආකල්ප දෙවැනි පදයට අනුව එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා සිටීමට උපකාරී වනු ඇති. අප එකිනෙකා අතර වෙනස්කම් තිබුණත් දෙවියන් වහන්සේගේ පවුලේ අය ලෙස අපගේ ගැලවුම් කරුවාණන්ගේ මරණය කරන කොටගෙන අපි දෙවියන් වහන්සේ සමග සමගි කරවනු ලැබ සිටිනවා. එසේම අපගේ ජීවිත තුළ ශුද්ධාත්මයන් වහන්සේ විසින් කරමින් සිටින ක්‍රියාව කරන කොටගෙන අප එකිනෙකා සමගද සමගි කරවනු ලැබ සිටිනවා. අපි මෙනෙහි කරමු. ආත්මයන් වහන්සේ සමග එකමුතු වීම කරන කොටගෙන අපි එකිනෙකා සමග එකමුතුකම තබා ගනිමු. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ යටාත්කම ඇතුව අන් අය කෙරෙහි මොළොක් ගුණය සහ ඉවසිලිවන්තකම වර්ධනය කර ගැනීමට අපට උපකාර කළ මැනව. අප එකිනෙකා අතර වෙනස්කම් ඇති විට පවා අන් අයට ප්‍රේම කරන්නේ කෙසේදයි අපට පෙන්වා දුන මැනව. ආමෙන්.